අද අපි කිට්ටොපි හදමු. මිල්ක් මේඩ් ටින් එක කඩලා අපි භාජනයකට දාගන්නවා. ඊට පස්සේ අපි ඒ ටින් එක තව වතුර කාලක් විතර දාලා හොඳට සොලවලා අපි ඒකටම දාගන්නවා. ඉන් පස්සේ අපිට අවශ්‍ය සීනි ප්‍රමාණයත් අපි දාගත්තා. දැන් ඉතින් තියෙන්නේ අපිට හැඳි ගන්න තමයි. ඉතින් අපි මේක උක්කු වෙනකන් හැඳි ගන්න ඕනේ. විනාඩි 20ක් විතර වගේ හැඳි ගන්න වෙනවා නොනවත්වා. ඉතින් මම ඔයගලන්ට කියන්න ඕනේ මම පළවෙනි පාරට තමයි මේ කිට්ටොපි හදන්නේ. අපි මේක බලමු අපි අවසානයේ අපිට කොහොමද මේ කිට්ටොපි ටික රසට හැදෙන්නේ කියලා. ඉතින් මම නම් සීනි චුට්ටක් අඩුවෙන් පාවිච්චි කරගත්තේ. ඔයගලන්ට පුළුවන් මේකට එන සල්ලට කීපයක් අල්ලලා දාන්න. ඒකම එසන්ස් ටිකක් දාන්න පුළුවන් ලුණු චුට්ටකුත් එක්ක චූට්ටක් දාන්න ලුණු. ඊට පස්සේ මේක ඉතින් හැඳි ගාමින් උකු වෙනකම්ම හැඳි ගන්න ඕනේ. අපිට අවශ්‍ය පදම වෙනකම් මේක හැඳි ගාලා ඊට පස්සේ ඔයගලන්ට මේක පේනවා ඇති මේක අපි චුට්ටක් උස්සලා බලපුවහම අර මේ නූලක් වගේ වැක්කිරෙන්නේ නැද්ද පොඩ්ඩක් කැඩි කැඩි වැක්කිරෙන්න ඕනේ. ඊට පස්සේ ඒ විදිහට උකු වෙලා ඉවරනාට පස්සේ ඔයගලන්ට පේනද හොඳට පෙන දාලා ආවට පස්සේ අපේ පදම සැකසෙමින් සිටිනවා. හැබැයි ඉතින් මේ වෙනකොට අපිට පොඩ්ඩක් ගින්දර අඩු කරන්න වෙනවා. දැන් පේනව නේද ඔයගලන්ට චුට්ටක් පාටත් වෙනස් වෙලා තියෙනවා. මේක එක දිගටම හැඳි ගන්න කියලා කියන්නේ අඩිය අල්ල ගත්තොත් පොඩ්ඩක් රොස් වෙනවා වගේ තියෙනවනේ. ඒකට කෑලි කෑලි හිටිනවා. මේ අර එක දිගටම මේක හැඳි ගාවහම ලස්සනට අපිට කිට්ටොපි ටික හදා ගන්න පුළුවන්. ඉතින් මම මේක කරගෙන යන අතර මට ඉතින් ඇත්තටම මගේ අම්මත් මතක් වෙනවා. මගේ අම්මද ජීවිතුන් අතර නෑ. මේ කෑම හදන හැම වාරයක් පාසාම මගේ අම්මාව නම් මට මතක් වෙනවා. ඒ නිසා තමයි අද මම මේ හැම දෙයක්ම කරන්නේ. මේ ඉතින් අම්මා අපි හැමෝටම වටිනවනේ නේද? ඉතින් ඔන්න දැන් ওই විදියට උකු වෙලා දැන් මේ පදම හදගෙන එනකොට අපිට ඕන මේකට ඇස්ටා ටිකක් දාන්න පුළුවන්. ඒකම අපි වෙනම භාජනයකට ඇස්ටා ටිකක් ගාලා ඒ භාජනේ පිළිල කරගෙන ඉන්න ඕනේ. මේක අපිට පදම හරි ගිය ගමන් අපි ඒකට දාන්න ඕනේ. දාලා අපි ලස්සනට ඒක තුනී කරලා ඒක තුනී කරන්න අපිට පුළුවන් ප්ලාස්ටික් ලොකු හැන්දක් උනත් ගන්න. පැතලි පිහියක් ওই ප්ලාස්ටික් එහෙම තියෙනවනේ. ඒවට ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ ඒකට දාලා වෙලා තුනී කරලා අපිට අවශ්‍ය ගානට අපි කොටු කපා ගන්නවා. ඉතින් ඔයාලත් try කරලා බලන්න. කිට්ටොපි හදන්න. මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගේන්නේ ඇත්තටම මම එක ක්ෂේත්‍රයකට විතරක් නෙමෙයි අපිට විවිධ දක්ෂතා තියෙනවානේ. ඉතින් ඒවා දෙයක් කරලා ඇත්තටම මේවා මේ ස්වයං රැකියාව විදිහට කරන්න පුළුවන්. කෙනෙක් නිකන් ඉන්නවට වැඩිය හොඳයි මොනවා හරි දෙයක් try කරලා කීයක් හරි හොයාගන්න බලන එක. මම නම් ඇත්තටම නිකන් ඉන්න කැමති නැහැ. ඒක නිසා මම මේ දේවල් හැමදේම try කරලා බලනවා. ගෙදර මම ගොඩාක් වෙලාවට අපි ගෙදර කෑමට කෑම හදා ගන්නවා. ගොඩක් දේවල් කඩෙන් කන ප්‍රමාණය නම් ටිකක් අඩුයි. ඉතින් පිරිසිදුවට අපි කන්න ඕන නිසා අපි ගෙදරම පොඩ්ඩක් කෑම හැමදේම සකස ගන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින්
මේ දේවල් පුංචි වුණා කියලා නෑ මේක බිස්නස් එකක් විදිහටත් කරන්න පුළුවන්. මේකෙන් පොඩි ආදායමක් හදාගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් දුප්පත් කියලා දෙයක් නැහැ අද. අපේ අත මහන්සි වුණොත් අපිට සල්ලි තියෙනවා. මම දන්න එකම දේ එච්චර තමයි. අපිට මහා පරිමාණයෙන් හිතන්න නැතුව පුංචි අපේ රුපියල් 500ක් දවසකට හම්බ වුණත් ඇත්තටම අපිට හාල් කිලෝ එකක් හරි ගන්න පුළුවන්. අන්න එහෙම හිතන්න ඕනේ. අන්නේ සිතුවිල්ලෙන් පටන් ගත්තොත් එimhe ඔයගලන්ට මේක ව්‍යාපාරයක් විදියට ගෙනහිල්ලා දියුණු වෙන්නත් පුළුවන්. ඔන්න බලන්න ඉතින් මගේ කිරි ටොෆි